යමුද මාත් එක්ක සිම්පල් මේකප් එකක් දාගන්න. කොණ්ඩේ මෙහෙම උඩින් බැඳලා අපි ලෑස්ති වෙන්නේ මේකප් එක කරන්න. මුලින්ම මම සීරම් එක ගානවා. සීරම් එක ගාලා හොඳින් මුන්ට ඇබ්සෝබ් වෙන්න අත් දෙකේ හොඳට සීරම් එක මුළු මුණෙම ගා ගන්නවා. ඊට පස්සේ මම මේ ඇප්ලයි කරන්නේ සන්ස්ක්‍රීන් එක. සන්ස්ක්‍රීන් එක ඇප්ලයි කරලා මුළු මුණෙම ඒකත් ගා ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙහෙමයි ලුක් එක. ඊට පස්සේ මම පවුඩර් එක අරගෙන හොඳින් සන්ස්ක්‍රීන් එක උඩින් සීල් කරගන්නවා. මුළු මුණම හොඳට හැමතැනම මෙන්න මෙහෙම ගා ගන්නවා. ඇස්සයට, නළල, බෙල්ල මේ හැමතැනම ගා ගන්න ඕන. එක විදිහට පේන නම් මේ හැමතැනම අපි ඇප්ලයි කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මම කන්වල මේ හැමතැනම හොඳින් ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ මේ මම ඇප්ලයි කරන්නේ ලිප් ලයින් එක. මෙන්න මෙහෙම අයින දිගේ ගාලා ලිප් ලයින් එක ඇප්ලයි කරාම තමයි ලිප්ස්ටික් එකේ ලයින් එක ගන්නට පේන්නේ. ඒක නිසා තමයි ලිප් ලයින් එකක් අපි ඇප්ලයි කරන්නේ. පස්සේ මේ ලිප්ස්ටික් එක අරගෙන මැජික් ලිප්ස්ටික් එක අරගෙන මම ගොඩක් වෙලාවට මැජික් ලිප්ස්ටික් එක තමයි ගන්න. ඒක හොඳට තොලේ ආලේප කර ගන්නවා මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ අපෝ ලිප්ස් ටික එක අරගෙන හොඳට ගා ගන්නවා. ඊට පස්සේ මම මේ කරන්නේ අයිලෑෂස් කර්ල් කරන එක. ඊට පස්සේ මම ඉවර වෙච්ච මස්කාරා එකක් අරගෙන අයිබ්‍රෝස් දෙක හොඳින් පීර ගන්නවා මෙන්න මේ ආකාරයට. පස්සේ මගේ මස්කාරා එක අරගෙන මෙන්න මෙහෙම හොඳට මස්කාරා කරගන්නවා. අයිලෑෂස් ඊට පස්සේ මම බ්ලෂර් කරගන්නවා. බ්ලෂර් පැලට් එක අරගෙන ලාවට පින්ක් ටච් එකක් තමයි දෙන්නේ. බ්ලෂර් කරාම ලස්සන ලුක් එකක් අපිට ගන්න පුළුවන්. ඒ ලුක් එකට මම හරි ආසයි. ඒක නිසා මම බ්ලෂර් පොඩ්ඩක් ඇප්ලයි කරනවා. මෙන්න මෙහෙම තමයි මගේ ෆයිනල් ලුක් එක. දැන් මම යන්නයි ලෑස්ති වෙන්නේ. ලස්සනද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.